ඔබ හිතන්නේ මොකක්ද? දොස්තරලා කිව්වොත් කෙනෙක්ගේ බඩ ඇතුලේ යකඩ කටු 78ක් හංගලා තියෙනවා. ඒත් එයා ඒක දන්නේවත් නැහැ කියලා. මේ අදා ගන්න බැරි සිද්ධිය නිසා 2009 දී නෙදර්ලන්තයේ මුළු හොස්පිටල් එකක්ම පුදුම වුණා. මාග්‍රට් ඩාමන් කියන කාන්තාව දරුණු බඩේ අමාරුවක් කියලා හදිසි ප්‍රතිකාරය එකකයට ආවා. මුලින්ම බැලුවම ඇගේ කිසිම අසාමාන්‍ය දෙයක් තිබුණේ නැහැ. එයා හොඳට කතා කරනවා. අසනීපෙන් ඉන්නවා කියලා පැහැදිලි. දවස් කීපයක් තිස්සේ වැඩි වෙන නොනවතින වේදනාවක් ගැන කියන ගමන් එයා බඩ අල්ලගෙන හිටියා. දොස්තරලා බලාපොරොත්තු වුණේ බඩේ ආසාදනයක් වගේ සාමාන්‍ය දෙයක් හරි පොඩි හිරවීමක් හරි කියලා. ඒත් ඒ නිසා වේදනාවේ හේතුව හොයාගන්න එක්ස්රේ එකක් කරන්න යවුවා. ඒත් ස්කෑන් එකෙන් පෙන්නපු දේ නම් සාමාන්‍ය දෙයක් නෙවෙයි නෑ. වෛද්‍ය පින්තූර ඉරිය උඩ පෙන්නනකොට දොස්තරලා ගල් ගැහුණා. එතන ඇඟේ බඩ ඇතුලේ තුනී දිලිසෙන ලෝහ හැඩතල ගොඩක් තදින් එකට තැම්පත් වෙලා ඒවා එකට පටලැවිලා අවුල් වෙච්ච ගැටයක් වගේ තිබුණා. ඒක හරියට පොඩි දඬු නැත්නම් කම්බි 14ක් නොසලකෙලමත් විදිහට ඇගේ ඇඟට දාලා වගේ පෙරුණා. එයාලා එක්ස්රේ කරලා බැලුවට පස්සේ තමයි ඇත්ත තේරුම් ගත්තේ. මාග්‍රට්ගේ බඩ ඇතුලේ හිසකෙස් කටු ගොඩක් තිබුණා. එකක් දෙකක් නෙවෙයි 78ක්. වෛද්‍ය කාර්ය මණ්ඩලයේ පළමු ප්‍රතිචාරය වුණේ අවිශ්වාසය. කොහොමද කෙනෙක් මේ තරම් කටු ප්‍රමාණයක් ගිරලා තම ජීවත් වෙලා ඉන්නේ? එක කටුවකින් උනත් ලේ කැලීමක් හරි ඉන්ද්‍රියක් සිදුරු වීමක් හරි වෙන්න පුළුවන්. ඒත් මාග්‍රට් එතන නිශ්ශබ්දව ඉන්නවා. ඒ ඇතුලේ සිදුවන මේ අවුල ගැන දන්නේවත් නැහැ. දොස්තරලා ඒ වහම හදිසි සැත්කමකට සූදානම් කරන්න ඉක්මන් කළා. හැම විනාඩියක්ම වටිනවා කියලා දැනගෙන. දිරවීමේ පද්ධතිය ඇතුලේ තියෙන දේවල් අතිශයින්ම භයානකයි. එක වැරදි චලනයකින් ඉරීමක්, දරුණු ලේ ගැලීමක් නැත්නම් ජීවිතයට තරජනයක් වෙන ආසාදනයක් වෙන්න පුළුවන්. සැත්කම අතරතුර චල්ලි වෛද්‍යවරු ඉතා පරිස්සමෙන් කටු එකින් එක එළියට ගත්තා. සමහර ඒවා නැවිලා, සමහර ඒවා මලකඩ කාලා, තවත් සමහර ඒවා අලුත් වගේම පෙරුණා. මේ ක්‍රියාවලිය හරිම මන්දගාමී සහ සියුම් එකක් වුණා. මොකද කටු එළියට ගන්නකොට එකක්වත් බඩවල් ඇතුළට ලිස්සලා යන්න නැත්නම් බඩේ බිත්තිය සිදුරු කරන්න ඉඩ දෙන්න බැරි නිසා. සත්කම අවසන් වෙනකොට කටු 78ම අයින් කරලා තිබුණා. දොස්තරලා ඒවා ලෝහ තැටියක එකට තියපු වෙලාවේ ඒ දර්ශනය බය හිතෙන වගේම පුදුමාකාර විදියට වශීකරණ එකක් වුණා. දවස් ගණනක්, සමහර විට සති ගණනක් මිනිස් ඇඟක් ඇතුලේ තිබිච්ච කටු ගොඩක්. අනතුර පාරව ගියාට පස්සේ ඊළඟ ප්‍රශ්නය ආවා. ඒ කෙනෙක් හිතාමතාම කටු ගෙලින්නේ. මාග්‍රට් සියාවම ඒ වටේ තිබිච්ච මේ කලබලේ ගැන ව්‍යාකූල වෙලා වගේ පෙනුණා. එයා කටු ගිලපු එක ප්‍රතික්ෂේප කළේ නෑ. ඒත් ඇයි එහෙම කළේ කියලා හරියටම පැහැදිලි කරන්න බැරි වුණා. මේ අවිනිශ්චිත තත්ත්වය නිසා දොස්තරලා ගැඹුරු මනෝවිද්‍යාත්මක ඇගීමක් කළා. ඒ වෙලාවේ මේ අමුතු සිද්ධියට හේතුව එයාලට වාගන්න ලැබුණේ. මාග්‍රට් පීකා කියන දුර්ලභ කෑම ගැනීමේ ආබාධයකින් පීඩා වින්දා. මේකෙදි කෙනෙකුට කෑම නොවන දේවල් කන්න බල කිරීමක් දැනෙනවා. මේවාට කොළ, පස්, සබන්, රෙදි, අඟුරු නැත්නම් ලෝහ පව ඇතුළත් වෙන්න පුළුවන්. සමහර අයට මේ ආශාව මෘදුයි. ඒත් මාග්‍රට් වගේ අයට ඒක භයානක සහ පාලනය කරගන්න බැරි පුරුද්දක් වෙනවා. පීකා තියෙන අය බොහෝ විට මේ සංවේදනය විස්තර කරන්නේ ගැඹුරු බලක් ගන්න බැරි උවමනාවක් විදියට. හරියට බඩකින්න වගේ. ඒත් වැරදි දේවල් ඉලක්ක කරගත් එකක්. මාග්‍රට් මේ උවමනාව යමුනේ ඉසකෙස් කටු දිහාවටයි. එයා කාලයක් තිස්සේ එකින් එක ගිලින්න ඇති. කොච්චර ප්‍රමාණයක් කාලද කියලා හරියටම දැනගෙන හිටියේ නැහැ. වේදනාව තරහා ගන්න බැරි වුණාම තමයි ඒ වෛද්‍ය ප්‍රතිකාර හොයාගෙන ආවේ. දොස්තරලාගේ තත්ත්වය ගැන වැඩියෙන් දැනගන්නකොට කතාව තවත් තේරුම් ගන්න පුළුවන් වුණා. පීකා බොහෝ විට මානසික ආතතිය, මානසික අරගල හෝ පෝෂණ උණනතා සමග සම්බන්ධයි. උදකලා බවක් හෝ කනස්සල්ලක් දැනෙන අය අතරත් මේක පෙනෙන්නට පුළුවන්. භයානක සහ අන් අයගෙන් හංගපු පුරුද්දක්.
මාග්‍රට්ගේ ජීවිතය ලේසි වෙලා තිබුණේ නැහැ. ඇගේ තත්ත්වය අවුරුදු ගණනාවක් තිස්සේ නිහඬව වර්ධනය වෙලා. ඇයි වටේ ණයට එක නොදැනී ගින්. තත්ත්වය කොච්චර දරුණු වුණත් සත්කෑමෙන් පස්සේ මාග්‍රට් හොඳට සුවය ලැබුවා. ඇයගේ තත්ත්වය කළමනාකරණය කරගන්න සහ ජයගන්න උදව් කරන්න දීර්ඝකාලීන මනෝවිද්‍යාත්මක සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. ඇගේ සිද්ධිය ජාත්‍යන්තර අවධානයට ලක් වුණා. මිනිසයාට සමච්චල කරන්න හිතපු නිසා නොවේ. ඒ කියන්නේ මානසික සෞඛ්‍යය බොහෝ දෙනෙක් කිසිම දාක නොසලකන පැත්තක් එළිදරව් කළ නිසා. මිනිස්සු Tamanගේ හිත ඇතුලේ අරගෙන යන සැඟවුණු සටන් කෙලවර වෙන්නේ සමහර වෙලාවට හරිම අද්භූත විදියට. අදටත් මාග්‍රට්ගේ කතාව වාර්තාගත වෙච්ච වඩාත්ම අසාමාන්‍ය පේකා සිද්ධ වෙලින් එකක් විදියට නැවත කියවෙනවා. ඉන් මතක් කරන්නේ මිනිස් ඇඟට අපි හිතනවාට වඩා දේවල් දරා ගන්න පුළුවන් බවත් මිනිස් හිතට වඩා සම්පූර්ණයෙන් තේරුම් ගන්න බැරි මාර්ගවල අපව ගෙන යන්න පුළුවන් බව. සාමාන්‍ය බඩේ අමාරුවක් විදිහට පටන් ගත්ත මේ සාකම්පනය මානසික සෞඛ්‍ය සහ සාමාන්‍ය ජීවිතවල යටින් පවතින සංකීර්ණ සිත් ගත ගන්නා සුළු හැසිරීම ගැන ගෝලීය පාඩමක් බවට පත් වුණා. ඉතින් අදට අපි ගිහිල්ලා එන්න. මේ වීඩියෝ එකට වැදගත් වුණා කියලා හිතනවා. වීඩියෝ එකට ලයික් එකක් දාන්නත්, මේ වීඩියෝ එක පිළිබඳව වගේ අදහස කමෙන්ට් කරන්නත්, මේක වටිනවා කියලා හිතනවා වගේ යාළුවාට ෂෙයා කරන්නත්, ඒ වගේම ඔයාලා තාමත් අපිත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම subscribe කරලා පුදුමලව අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් ඔබට සුබ දවසක්.